ජීවිත රක්ෂණයක මනෝවිද්‍යාත්මක පැතිකඩ ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මැස්ලෝස් හයරාකි of needs. ඔබ සමහර විට මේ ගැන අහලත් ඇති. ඒබ්‍රහම් මැස්ලෝ කියන ඇමරිකානු විද්‍යාඥයාට අනුව මිනිසෙකුට තමන්ගේ ජීවිතය සාර්ථකව සතුටින් ගත කරන්න සපුරාලිය යුතු අවශ්‍යතා ධූරාවලියක් තියෙනවා. මේ අවශ්‍යතා ධූරාවලිය අපි මැස්ලෝස් හයරාකි of needs කියලා හඳුන්වනවා. ඒකේ පහළම ස්තරය තමයි physiological needs. ඒ කියන්නේ භෞතික අවශ්‍යතා. අපි හුස්ම ගන්න වාතය, ජලය, ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, නිින්ද මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මේ භෞතික අවශ්‍යතාවලට. ඊළඟට safety needs, personal security එක වගේම financial security එකත් අයිති වෙන්නේ මේ safety needs වලට. ඊළඟට තුන්වෙනි ස්තරය love and belongings. ඒ කියන්නේ social connections ගොඩනගා ගැනීම, family එකක් build up කිරීම මේ දේවල් අයිති වෙන්නේ love and belonging වලට. ඊළඟ ස්තරය self esteem. ඒකට අයිති වෙනවා recognition, self respect, confidence වගේ දේවල්. ඊළඟට ඉහළම ස්තරය self actualization. ඒක තමයි ඉහළම ස්තරය. අපි ඒ තත්වයට පත් වෙන පුද්ගලයෙක් පරිපූර්ණ පුද්ගලයෙක් කියලා හඳුන්වනවා. creativity එක, personal growth එක, moral development එක ඒ දේවල් තමයි ඒකට අයිති වෙන්නේ. එතකොට මේ මැස්ලෝ කියන මනෝවිද්‍යාඥයාට අනුව පුද්ගලයෙකු භෞතික අවශ්‍යතා සපුරා ගැනීමකින් තොරව මේ safety needs බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුද්ගලයෙකුට ආහාර පාන නැත්තම්, ජලය නැත්තම්, හරිහමන් නිින්දක් නැත්තම් ඒ පුද්ගලයා ඒ භෞතික අවශ්‍යතා ටික මුලින් සපුරා ගන්න තමයි පෙළඹෙන්නේ. ඒ අවශ්‍යතා සපුරා ගන්නේ නැතුව ආරක්ෂාව ගැන හිතන්න යන්නේ නැහැ. මේ විදිහට ඉනිමගක පියවර ටික වගේ එකින් එක පියවරෙන් පියවර තමයි පුද්ගලයෙකු ඉහළට නගින්නේ. එතකොට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කියන එක අයිති වෙන්නේ මෙන්න මේ සේෆ්ටි නීඩ්ස් කියන දෙවෙනි ස්තරයට. ඒකේ ෆයිනෑන්ෂියල් සිකියුරිටි යටතට තමයි ඒක වැටෙන්නේ. හැබැයි ජීවිත රක්ෂණයක් කියන දේ මේ භෞතික අවශ්‍යතාව වලට ඍජුවම බලපානවා. ඒ බලපෑම වෙන්නේ කොහොමද කියලා මම ඊළඟට පැහැදිලි කරන්නම්. Life insurance is a safety net for your family. දැන් මෙහෙම හිතන්න, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරන්නේ කවුද කියලා. ඒ කියන්නේ ඔබේ පවුලට මුදල් හම්බ කරන්නේ කවුද? සමහරට ගෙදරක රැකියාව කරන්නේ එකම එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා තමයි ඔබේ පවුලට කන්න බොන්න දෙන්නේ. ඒ කියන්නේ පවුලේ භෞතික අවශ්‍යතා ටික සපුරන්නේ ඒ පුද්ගලයා. ඔබ කවදා හරි හිතලා තියනවද ඒ පුද්ගලයා හදිසියෙ හරි අසනීපයක් වුණොත් මොකද කරන්න කියලා? එහෙම ඒ පුද්ගලයා අසනීපයක් වුණොත් ඒ කෙනා වෙනුවෙන් වියදම් කරන පවුලේ අනිත් සමාජිකයන් සතුව මුදල් තියනවද? බැරි වෙලාවත් ඒ තැනත්තා මිය ගියොත් ඔබේ පවුල සුරක්ෂිතද? මේ ගැන ඔබ කවදා හරි හිතලා තියනවද? පසුගිය දවසක එක්තරා කාන්තාවක් මට හම්බුණා. ඇය පවසන විදිහට ඇගේ ස්වාමි පුරුෂයා මිය ගිහින් තියෙනවා. ඒ මිය යන වෙලාවේ ඇයත් ඇගේ දරුවනොත් මහපාරට නොවැටි බේරුනේ ඇගේ ස්වාමි පුරුෂයා දාලා තිබ ජීවිත රක්ෂණය නිසා කියලා ඒ කාන්තාව මාත් එක්ක පැවසුවා. පවුල වෙනුවෙන් මුදල් උපයන්නට ජීවිත රක්ෂණයක් තිබීමේ වාසි මොනවද? ක්‍රිටිකල් ඉල්නස් කවර් එක, හොස්පිටල් කවර් එක, ඩිසැබිලිටි බෙනිෆිට්, ඩෙත් බෙනිෆිට්, ඒ වගේම ඉන්වෙස්ට්මන්ට්. දැන් අපි මේ ටික වැඩිදුරටත් පැහැදිලි කරගමු. හිතන්න ඔබේ පවුලේ මුදල් උපයන පුද්ගලයා හදිසියවත් ක්‍රිටිකල් ඉල්නස් එකකට මුහුණ දුන්නොත් ජීවිත රක්ෂණයක නම් මේ ක්‍රිටිකල් ඉල්නස් කවර් එක ඇතුළත් වෙනවා. ඔබ දාන මාසික වාරිකයට අනුව ඒකට ගැලපෙන මුදල මේ ක්‍රිටිකල් ඉල්නස් කවර් එක විදිහට අපි ලබා දෙනවා. එතකොට පවුලේ අනිත් පුද්ගලයන්ට ඒ බර කරට ගන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ නිදහස උන්ට තියෙනවා. මේ ෆයිනෑන්ෂියල් සිකියුරිටි එක උන්ට තියෙනවා. එතකොට ඊළඟට හොස්පිටල් කවර් එක. ඊළඟට ඩිසැබිලිටි බෙනිෆිට්. යම් කිසි අසනීපයක් හින්දා හරි ඇක්සිඩන්ට් එකක් හින්දා හරි ආබාධිත තත්වයකට මේ පුද්ගලයා පත් වුණොත් ඩිසැබිලිටි බෙනිෆිට් එක අවුරුදු 10ක් පුරාවට මාසිකව ඒ පුද්ගලයාට හිමි වෙනවා. ඒ වගේම ඩෙත් බෙනිෆිට් එක. මේ ඩෙත් බෙනිෆිට් එක කියන එක දැන් හිතන්න ඒ පුද්ගලයා දාලා තියෙන ජීවිත රක්ෂණය මිලියන 6ක ජීවිත රක්ෂණයක් කියලා. හැබැයි
එක වාරිකයක් දැම්මට පස්සේ ඒ පුද්ගලයා මිය ගියත් අර මිලියන 6ම ඒ පුද්ගලයාගේ පවුලේ අයට හිමි වෙනවා. ඒ වගේම තමයි ඉන්වෙස්ට්මන්ට් එක. ඒ පුද්ගලයා මිය ගියේ නැත්නම් මේ රක්ෂණය කල්පිරෙනකොට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඒ ගොඩනගපු මිලියන 6 සහ ඒ වෙනුවෙන් එකතු වුණු බෝනස් මුදල විදිහට විශාල මුදලක් ඒ පුද්ගලයාට හිමි වෙනවා. ඒ නිසා ජීවිත රක්ෂණයක් පැවතීම නිසා දැනෙන ආරක්ෂිත හැඟීම ඔබට මේ අවශ්‍යතා දූරාවලිය ඉහළට යන්න උදව් කරනවා. මෙන්න මේ අපි කියපු භෞතික අවශ්‍යතා සපුරා ගන්න උදව් කරන්නේ ඔය කියන ෆයිනෑන්ෂියල් සිකියුරිටි එකම තමයි. මොකද නිවසට මුදල් උපයලා දෙන කෙනා හදිසි අසනීපයක් වුණොත් මේ භෞතික අවශ්‍යතා ටික ගොඩනැගෙන්නේ නැහැ. ඒ නිසා තමයි ජීවිත රක්ෂණයක් මේ පහළ ස්තරයට පවා දැඩි බලපෑමක් ඇති කරන්නේ.